ආයිබෝන් මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. අනුරාධපුර තලාව ජයගඟ හන්දිය ප්‍රදේශයේදී අද දහවල් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් මගින් 25කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් අනුරාධපුර සහ තලාව රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 40 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. අනුරාධපුර තලාව ජයගඟ හන්දිය ප්‍රදේශයේදී අද දහවල් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් මගින් 25කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් අනුරාධපුර සහ තලාව රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 40 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.